ඔන්න 20යි 21 සමාන්තර රේඛා ආශ්‍රිත තල රූප වර්ගඵලයට ජ්‍යාමිතියත් එකතු කරගෙන අහලා තිබ්බ ප්‍රශ්නේ. සමාන්තර රේඛා ආශ්‍රිත තල රූප වල වර්ගඵලය. ඔන්නෝම පාඩමක් තියෙනවා O level ළමයිට කරන්න. ඉතින් ඔය 2021 අවුරුද්දේ ඔන්න ඔය පාඩම යටතේ ආපු ප්‍රශ්නයක් තමයි මේ කතා කරන්න හදන්නේ වර්ගඵලයේ කතන්දරයක්. දීලා තියෙන දත්ත ටික තමයි ABCD සමාන්තරාශ්‍රයක්, ඒ වගේම AC සමාන්තරයි BE, ඒ වගේම BE වල දිග 6ක්. ෂේප් එකේ ලකුණු කරගන්නකෝ විස්තර ටික. අහන්නේ මොනවද කියන එක මම තාම කිව්වේ නැහැ. ABCD සමාන්තරාශ්‍රයක් නම් සම්මුඛ පාදයුගල ලොවෙත් සමාන්තර වෙන්න ඕනේ. ඊට අමතරව AC සමාන්තරයි BE. මේ තියෙන AC. ඒතකොට එයා සමාන්තරයි BE නම් ඔහොම විස්තරයක් වෙන්නත් ඕනේ. ඔය ඔක්කොම විස්තර ටික දීලා මෙයා මගෙන් අහන්නේ ABED කියන ත්‍රපීසියමේ වර්ගඵලය. ABED කියන ත්‍රපීසියමේ වර්ගඵලය. දැන් වීඩියෝ එක බලන කෙනෙක් නම් එයාට පුළුවන් චුට්ටකට වීඩියෝ එක නතර කරලා ඉවරලා ප්‍රශ්නෙට අදහසක් ගන්න. ඔන්න දැන් අපි හදමු. මෙන්න මෙමය කතන්දරේ. මේකට හොඳ කල්පනාවක් තියෙන්න ඕනේ. මේක ජ්‍යාමිතිය පැත්ත, ඒ වගේම මේක සමාන්තර රේඛා පැත්ත, ඔය ඔක්කොම වර්ගඵලයේ පැත්ත, ඔක්කොම එකතු වෙච්ච තැන. දැන් අපිට පැහැදිලිව කියනවා ABCD සමාන්තරාශ්‍රයක්. සම්මුඛ පාද සමාන්තරයි. ඊට අමතරව කියනවා AC සමාන්තරයි BE කියලාත් කියනවා. එහෙනම් මෙන්න මේ ABEC කියන කොටස ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඔන්න ඔය කොටස ගැන අවධානය යොමු කරොත් ඔයාලට පේනවා මෙන්න මේ පාද යුගලේ සමාන්තරයි. දත්තයක්නේ දී ඇත. මෙන්න මේ පාද දෙක සමාන්තරයි. මොකද ABCD සමාන්තරාශ්‍රයක් ඉඳලා අපට සිරේ. එහෙනම් දැන් මෙතන සමාන්තරයි කියන්නේ මෙතනත් සමාන්තරයිනේ. සම්මුඛ පාද යුගල සමාන්තර වෙච්ච චතුරාශ්‍රයකට අපි කතා කරන්නේ සමාන්තරාශ්‍රයක් කියලා. එහෙනම් සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන හින්දා මේ මෙතනටත් එන්නේ සෙන්ටිමීටර 6යි. ඒ කියන්නේ AC පාදයේ දිගත් සෙන්ටිමීටර 6යි. ඒතර ඇයි උතන්ට ආවේ? මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවානේ. මෙන්න මේ සමාන්තරාශ්‍රයට යම් වර්ගඵලයක් මේ ත්‍රිකෝණයට යම් වර්ගඵලයක් ඇද්ද? ABCD සමාන්තරාශ්‍රයක් හින්දා විකර්ණ මගින් වර්ගඵලයේ සමච්ඡේදනය වෙනකොට මුන්දට තියෙන්නේ ඒ වර්ගඵලයම තමයි. ඒ විතරක් ABEC කියන්නේ සමාන්තරාශ්‍රයක් හින්දා උන්දගේ විකර්ණයක් BC හප්පච්චේ මුට තියෙන්නේ ඒ වර්ගඵලයම තමයි. බලපුවාම මෙතන යම්කිසි අගයක් වේද එමෙන් තෙගුණයක් තමයි සමස්ත ත්‍රපීසියම කියන්නේ. එහෙනම් ත්‍රපීසියමේ වර්ගඵලය කියන්නේ දෙකෙන් එකයි, ආධාරකය 6යි, ඊට අදාළ ලම්බ උස 3යි, එමෙන් ත්‍රිකෝණ 3යි. මෙතනින් එන්නේ එක ත්‍රිකෝණයක්. දෙකේවා 1යි, දෙකේවා 3යි. හරිද? 3 වරක් 3 9යි, 9 වරක් 3 27යි. මොනාද ඒකකය? වර්ග සෙන්ටිමීටර. ඔන්න 20යි 21 සමාන්තර රේඛා ආශ්‍රිත තල රූප වර්ගඵලයට ජ්‍යාමිතියත් එකතු කරගෙන අහලා තිබ්බ ප්‍රශ්නේ. ඒ නිසා මම කියන්නේ ගණන් කවදාවත් කටපාඩම් කරන්න එපා. හැමදාම ඒක ඇතුලේ තියෙන කතාව හොයාගන්න මහන්සි වෙන්න. එහෙම කතාව ඔයාලට තනියම හොයාගන්න බැරි නම් එන්න අපි කියලා දෙන්නම් කතන්දරේ.